කොහොමද ඔයාලට හැමෝම සැපෙන් සනීපෙන් නැති කියලා හිතනවා. පුංචි වීඩියෝවකින් ඔයාලට වැදගත් දෙයක් කියලා දෙන්න මම අද හිතුවා. මොකද දන්නවද? මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ අපි කඩෙන් ගේන හාල් මල්ල කොහොමද ලියාගන්නේ කියලා. මටත් කාලයක් මේක හරි අමාරු වෙලා තිබ්බා. හැබැයි මම ලේසි ක්‍රමයක් ඉගෙන ගත්තා. මම ඉතින් කැමතියි ඔයාලත් එක්ක බෙදා ගන්න. අපි බලමුකෝ කොහොමද මේ හාල් මල්ල ලේසියෙන්ම ලියාගන්නේ කියලා. ඔයාලා තාමත් මාව බලන්න subscribe කරලා නැත්නම් subscribe කරලම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හාල් උරේ පැති දෙකක් තියෙනවනේ. ඒ මහපු පැති දෙකෙන් එක පැත්තක් තනි මැස්මක් තියෙන්නේ. මේ බලන්නකෝ මෙන්න මේ වගේ කඩින් කඩ තනි මැස්මක් තියෙන්නේ. හැබැයි අනිත් පැත්තේ තියෙන්නේ නූල් දෙකකින් චේන් එකක් ගොතපු විදියට ගියපු මැස්මක්. ඒක නිසා අපි ඉස්සෙල්ලම කරන්න ඕන තනි නූල ගියපු පැත්ත අපේ ඇඟ තියෙන පැත්තට හරව ගන්න ඕන. ඒ හරවගෙන අපේ දකුණු අත පැත්තේ නූල චුට්ටක් කොටට කපලා ඒ අර තනි නූල ගියපු පැත්තෙන් හිමින් පරිස්සමට බුරුල් කරලා ගන්න ඕන. චේන් එක වගේ තියෙන පැත්ත නෙවෙයි. ඒ පැත්තෙන් ඇද්දොත් ලිහෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් තනි නූල ගියපු පැත්තෙන් හිමින් අදින්න ඕන. එතකොට අපිට ඉක්මනටම ඒක ඇදලා පැත්තකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් අර චේන් එක පැත්තෙන් අදින්න ගියොත් අපිට ලියා ගන්න බෑ. අපි ලොකු අමාරුවක වැටෙනවා ලියා ගන්න බැරුව. හොඳට මතක තියාගන්න ඕන. තනි තනි නූල තියෙන පැත්ත අපේ ඇඟ පැත්තට හරවගෙන ඒකේ දකුණු අත පැත්තෙන් චුට්ටක් කපලා තමයි අපි නූල ලියා ගන්න ඕන. එතකොට අපිට ඉක්මනටම මේක ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අමාරුයි අපිට හාල් උරය ලියා ගන්න. මං හිතනවා ඔයාලටත් මේක වැදගත් වේවි කියලා. ඔයාලත් කරලා බලලම මට පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. මේ බලන්නකෝ. හරිම ලේසියෙන් හරිම ඉක්මනට හාල් උරේ අපිට ගලව ගන්න පුළුවන්. අර බලන්නකෝ. අන්න ඒ විදියට ඉක්මනටම හාල් උරේට කිසිම හානියක් වෙන්නේ නැතුව අපිට වෙලාව යන්නේ නැතුව ඉක්මනටම හාල් උරය ලිහලා ගන්න පුළුවන්. ගොඩක් ස්තුතියි මාව අහගෙන බලාගෙන හිටියට. ඔයාලට බුදු සරණයි.